රටම කළඹවමින් දෙවුන්දර වෙඩිතබපු සිද්ධියෙන් මියගිය පසිඳු තාරක නැමැති 29 හැවිරිදි තරුණයාගේ අවසන් කටයුතු අද දින සිදු කිරීමට නියමිතයි. ඊයේ රාත්‍රියේදී ඔහුගේ දේහය රිය පෙරහැරකින් නිවසට ගෙන එන ලදී. ඔහුගේ අවසන් කටයුතු කිරීමට ප්‍රමාද වූයේ ඔහුගේ පියා දීවර රැකියාවේ ගොස් තිබීම හේතුවෙනි. කෙසේ නමුත් ඔහු අද දින ගොඩබිමට පැමිණීමට නියමිතයි. පසුගිය 21 වෙනිදා දෙවුන්දර වෙඩිතැබීමේ සිද්ධියේදී මියගිය තරුණියන් දෙදෙනාගේ එක් අයෙකු වන 28 හැවිරිදි යාමේෂ් නදීෂාන් අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් වූ අයෙකි. කෙසේ නමුත් මියගිය පසිඳු චානක මේ පිළිබඳව කිසිදු චෝදනාවක් නොමැති අතර නමුත් ඔහුගේ මරණය පිළිබඳව ඇසෙන්නේ මෙවන් කතාවකි. සිදු වූ වෙඩි තැබීමෙන් ඔහුගේ මුහුණ බරපතල ලෙස විකෘති වීම නිසා දේහය දිහා බැලීමට එම මුහුණ සෑදීමට රුපියල් ලක්ෂ 10ක් වැනි මුදලක් වැය වී තිබේ. මේ පිළිබඳ ඔහුගේ අක්කා පවසන්නේ මෙවැනි කතාවකකි. මගේ මල්ලි මාසර සෙන්ට් තෝමස් විද්‍යාලයෙන් ඉගෙනගෙන රුසියාවේ කැම්පස් එකකින් ඩිග්‍රියක් අරගෙන නැවත ලංකාවට පැමිණියේ හොඳට ජීවත් වුණා. දැනට ඔහු විදුලි බල මණ්ඩලයේ සේවය කරේ. දැන් ටික කාලයක් තිස්සේ මේ යහළුවන් සමග ඇසුරු කළා. එයා දන්නේ නැහැ මෙච්චර ඒ යාළුවෝ ඇසුරු කළා එයාගේ ජීවිතයට අනතුරක් වෙයි කියලා. එයා නොදැනුවත්වම තමයි එදා බයික් එකේ නැගලා ආවේ. නිකරුණේ එයා නොදන්න දෙයකට එයාව අඳුනගන්නේ නැතිව මේ වෙඩි වැදුනා කියලා තමයි අපි දන්නේ. කවදාවත් ඔළුවක් උස්සලා පාරේ යනකොට බලන්නේ නැහැ. මුහුණ එතරම් අහිංසක ළමයෙකු තමයි. මෙවැනි දෙයක් උනේ තාත්තා තම ගොඩබිමට ආවෙත් නැහැ. තාත්තා ගොඩබිමට එනකොට තව දවස් දෙකක් ගත වෙයි. අක්කා කෙනෙක් විදියට අපි කොහොමද ජීවත් වෙන්නේ? අපිට හරිම අමාරුයි. අපි මේ දරාගෙන ඉන්නේ. මේ ටික දරා ගන්නෙත් බොහොම අමාරුවෙන්. මල්ලීගේ බොඩි එකේ ගන් ෂොට් තිබුණා. ඔළුවේ පිටිපැත්තෙන් වැදිච්ච එක වම් ඇහැ ගලවාගෙන බිමට වැටෙන්න එයාගේ කන් දෙකේ ලස්සන කරාබු දෙකක් තිබුණා. කරාබුවත් කඩාගෙන ඇහත් ගලවන් බිම වැටෙන්න තරමට ෂොට් එක වැදිලා තිබුණා. ඒකෙන් තමයි මල්ලී නැති වෙන්නේ. ඇඟේ තිබුණා වෙඩි උණ්ඩ මම හිතන්නේ 17ක් 18ක් විතර. උරබාහුව කැඩිලා තිබුණා. මැණික් කටුව ගාවින් කැඩිලා තිබුණා. ඉනට එකක් වැදිලා තිබුණා. එයාගේ මුහුණ සම්පූර්ණයෙන්ම විකෘති වෙලා තිබුණේ. එයා ලස්සන සුදු බෝලයක් වගේ කෙනෙක්. නමුත් වම් ඇහත් එක්ක සම්පූර්ණයෙන්ම මුහුණෙන් වම් පැත්ත කන ඉඳලා ඔහුට නැති වෙලා. ඒවා වලින් මං හිතන්නේ ඔළුවට වෙඩි 7ක් 8ක් 9ක් වගේ වැදිලා තියෙනවා. ඒක නිසා එයාගේ මුහුණ විකෘති වෙලා. ඒක හදන්න අපිට පුළුවන් උපරිම උත්සාහ දරලා ලොකු වියදමක් දරලා හැදුවා. එයා කැමති නැහැ කැතට ඉන්න. ඒ විදියට අපි ගොඩක් උත්සාහ ගත්තා. එයාගේ මුහුණේ තිබුණු විදියටම හදන්න. අපිට පුළුවන් උපරිමය කළා. මුද්‍රා තියලා ගේන්න කැමති උනේ නැහැ. ඒ නිසා අපි පුළුවන් උපරිමයෙන් වියදම් කරලා එයාගේ මුහුණ හැදුවා. ඒට ලක්ෂ 10කට වඩා ගිහිල්ලා තියෙනවා. එයාගේ මුහුණ ওই විදියට හදන්න. සම්පූර්ණයෙන්ම වම් ඇහැ බිම වැටිලා තිබුණේ. ඒ ගැන අපි කියන්න කැමති නැහැ. අපිට ඇත්තටම අන්තිම මොහොතේ එයාගේ මුහුණ හරියටම දකින්න බැරි වුණානේ. මේ අතර මෙම ඝාතනයෙන් මියගිය යාමේෂ් නදීෂාන්ගේ දේහය දැඩි පොලිස් ආරක්ෂාව මත අවසන් කටයුතු සිදු කෙරුණා. යාමේෂ් සහ පසිඳු වෙඩි ප්‍රහාරයට ලක්ව තිබුණේ මිතුරෙකුගේ උපන්දින සාදයකට සහභාගී වී ආපසු පැමිණීමෙන් සිටිදේය. මේ බව අපි කවුරුත් දන්නෙමු. මෙවැනි නවතොරතුරු දැනගන්න අපගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.